හයි බලන්නකෝ අනේ මොනවද හදලා තියෙන්නේ කියලා. ඉතින් අපේ ගෙදර මාළු කන්න අකමැතියා ඉන්නවනේ. යන්න ඒ නිසා තමයි ෆිෂ් හදලා ඒක බිස්කට් කුඩු තවරලා oven එකට දාලා අරන් තියෙන්නේ. ඒත් එක්කම ෆ්‍රයිඩ් රයිස් වලින් බෙන්තෝ මල් දෙකක් හදාගෙන තියෙනවා මේ දවස්වල. හරිම රස්නේ නිසාම කියුකම්බා කට් කරලා අරගෙන ටොමැට් එක තියෙනවා. ඒත් එක්කම කඩලා ටිකකුත් අම්බ ගත්තා. මෙන්න මෙහෙම තමයි යන්නේ අද අපේ දිවා ආහාරය. ඉතින් අතුරු පසට ඉතින් චොකලට් ටිකක් එකතු කරගත්ත හුඟ දවසකින් නිසා අපි ඇත්තටම ගෙදර ගොඩාක් පැණි රස කන්නේ නැහැ නිරන්තරයෙන්ම. අපි ගොඩක් පැණි රස අඩුවෙන් කන අය ඉන්නේ. අපි සැරට කනවා, ඇඹුල් ಜಾති කනවා. නමුත් පැණි රස ගොඩක් කන්නේ අඩුවේ. ඉතින් මෙන්න මේ විදිහට සියලු පෝෂණ කොටස් වලින් එකතුව තමයි මම ආහාර වේල හදාගත්තේ. දන්නවද මේ ෆ්‍රයිඩ් රයිස් එකට කැරට්, ග්‍රීන් පීස්, එතකොට ලීක්ස් හැමදේම එකතු කරගෙන තියෙනවා. එකතු කරලා තමයි මම ෆ්‍රයිඩ් රයිස් එක හදාගෙනත් තියෙන්නේ. ගිහින් එන්නම් ටුඩේස් ලන්ච් ප්‍රෝග්‍රෑම් එකෙන්.